ඉන්දිය විරෝධී ප්‍රතිපත්තියක් ගෙන යාමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි හිමි කරගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති උත්සවයකදී. හිටපු අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා විසින් රචිත ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය නැමැති ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේදී සිදු වූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. මොකද්ද අපි මේ ආර්ථිකයට කළා තියෙන්නේ? ඔක්සිජන් දීදී හිටපු ඒ ලෙඩාව, ඒ රෝගියව මං හිතන්නේ වයර් දාලා මැෂින් වලට දාලා හිටපු අය දැන් ඔක්සිජන් දෙන එක නවත්තලා වයර් ටික ගලවලා ඔක්කොම වයර් නෙමෙයි වයර් ස්වල්පයක් තියෙනවා. මොකද දැන් ඉන්නේ දැඩි සත්කාරයක එකේ. ස්ථාවර භාවය ඇති කරලා. තාම ICU එකෙන් පිට කරලා නැහැ. ඒක මේ ආණ්ඩුවක් වගකීමක්. තිරිකුණා මලේ වරාය දියුණු කරන්න. තිරිකුණා මලේ තෙල් තියෙන තෙල් ටැංකි දියුණු කරන්න. ඉතින් මේ අනුව එක ප්‍රධාන එකක් තමයි එවන නලය. විශේෂයෙන්ම නාගපට්නම් ඉඳන් ලංකාවට එවන නලය. ඒ නලෙන් තෙල් ලංකාවට යන්න පුළුවන්, ලංකාවෙන් පිටට එහාට එවන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම ටැංකි අරගන්නේ? මතක තියාගන්න මැද පෙරදිග යුද්ධයක් ඇති වුණොත් කොහෙන්ද ඉන්දියාවට කංජි තෙල් ලබා දෙන්නේ? මේ ටැංකි වල දැම්මොත් පුළුවන් ඇත්ත වශයෙන්ම සතියක්වත් දෙකක්වත් තියාගන්න ඕනේ. මම නම් එතුමාට කිව්වේ ඕන්න මේ ටැංකි කඩලා විශාලව හදන්න. අපිට ගමන්නේ වැඩියෙන් සල්ලි හම්බ වෙනවනේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? තෙල් පීරිපි ආදුවක් ගැන අපි කිව්වේ නෑ. මොකද ඒගොල්ලෝ අපිට අතිරික්තයක් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් උනේ නෑ. අපිට ඕන්න එකක් අපේ එකක් එතෙන්ට ගෙන යන්න තුවා නැත්නම් අවුරුදු 5ක් ඉවසලා හිටියනම් දැන් තියෙන අතිරික්කේ නැති වෙනවා ඉන්දියාවෙන් ශීඝ්‍ර දියුණුවට. ඉතින් අපි ඉන්දියාවෙන් මේක වැඩ කටයුතු කරන්න ඕනේ. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් තිබුණ නැත්නම් මොකක්ද ඇමතුමා වෙන්නේ අද? මම හිතන්නේ මේ ශාලාවත් මිනිස්සු ගිනි තියලා. මේකවත් තියෙන්නේ නැහැ. ඒ තත්ත්වයේ තිබුණේ. අඩානි සල්ලි දැම්ම නිසා අනික් මිනිස්සුත් ඇවිල්ලා සල්ලි දුන්නා. ඉන්දියාව අපේ මිත්‍රයෙක් ඕන එකක් කරන් ඉන්නවා. අපේ අල්ලපොරට ඉන්දියාව. අපේ අල්ලපොරට ඇමරිකාවත් චීනවත් ජපානවත් නෙමෙයි. ඉතින් මේක එල්ලිලානේ යන්න තියෙන්නේ. වෙන කායක් එල්ලෙන්නේ. රුසියාවක් එල්ලෙන්න බෑ. ඇමරිකාව නෑ. ඒ කවුරුත් අපි ළඟ නෑනේ. ඉතින් මේකයි අපිට යන්න තියෙන කාරණේ. අපි මේ ඔක්කොම කරුවන් පස්සේ අපිට ආයෝජනයේ උමනයි. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපිට දියුණු වෙන්නේ අපි තාම දුප්පත් වෙන්න ඉන්නේ 2050 දී. ආණ්ඩුවක් හැටියට කොයි ආණ්ඩුව තිබුණත් එතෙන්ට ගමන් කරන්න ඕනේ.